අයිබෝන් ළමයි අද ඔයාලා එක්ක සම්බන්ධ වෙන්නේ ලඝු ගණකවල එක විදිහට. එතකොට අද දවසේ මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක කතා කරන්න ලඝු ගණක එකතු කිරීම, ව්‍යුති සම්බන්ධ දේවල් එකතු කිරීම, ව්‍යුති අඩු කිරීම, ව්‍යුති බෙදීම, ව්‍යුති ගුණ කිරීම කියන කාරණා ටික සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තටම මේ කොටස ඉතාමත්ම වැදගත්. ලඝු ගණක ගාන ගොඩක් අය කරන්නේ ලඝු ගණක ගාන ගොඩක් අයට වරදින්න හේතුව තමයි මේ ව්‍යුති සම්බන්ධ කොටස හරි හැටි අවබෝධ කරගන්න නැති නිසා. ඉතින් ඒ කෑල්ල හරියට ඔයා අවබෝධ කරගත්තොත් අපිට ලඝු ගාන හදාගෙන යන්න පුළුවන්. මම හිතනවා අපි ඒ සම්බන්ධයෙන් දැන් කතා කරමු. එතකොට අපි දැන් මේක කොටස් හතරකට කතා කරගෙන යන්. ව්‍යුති සම්බන්ධ කොටසක් එකතු කරන්නේ කොහොමද? ව්‍යුති සම්බන්ධ කොටසක් අඩු කරන්නේ කොහොමද? ව්‍යුති සම්බන්ධ කොටසක් ගුණ කරන්නේ කොහොමද? ව්‍යුති සම්බන්ධ කොටසක් බෙදන්නේ කොහොමද කියන කාරණා යටතේ. ඉතින් දැන් ලියා ගන්න හැමෝම ව්‍යුති එකතු කිරීම කියලා ලියන්න. ව්‍යුති එකතු කිරීම කියලා ලියන්න. ව්‍යුති එකතු කිරීම කියලා ලියන්න. ව්‍යුති එකතු කිරීම. ව්‍යුති සම්බන්ධ දේවල් එකතු කරන්න යන්නේ. ව්‍යුති සම්බන්ධ කොටස් අපි එකතු කරන්නයි මේ උත්සාහය. හරි, අපි බලමු දැන් කොහොමද මේක කරන්න කියලා. හොඳයි. මම ගැටලු කීපයක් ගන්නම් අරගෙන සාකච්ඡා කරමු අපි. උදාහරණයකට ගමු අපි පළවෙනි ගාන විදිහට ව්‍යුති 2.5 එකතු කරන්න කිව්වොත් ව්‍යුති 1.2 හරිද? ව්‍යුති එකතු කරද්දී මෙහෙම පහලට හම්බෙන්නේ හරහට හම්බෙන්නේ ඔයා අනිවාර්යයෙන්ම පහලට ලියලා කරගන්න ඕනේ දෙයක් මේක. පහලට ලියලා කරගන්න ඕනේ දෙයක්. එතකොට මෙන්න මේ කොටස් දෙක ගත්තොත් එහෙම මේ දශම කොටස දශමාංශය ධන විදිහට ඉන්නේ, මේ පූර්ණාංශය ඍණ විදිහට ඉන්නේ. ව්‍යුති කියන්නේ ඍණ. ඍණ ආරෝපණයක් තියෙන ව්‍යුති කියන එකට. මේක ධන කොටසක්, මේ ඍණ කොටසක්. දශම කොටස ධන කොටසක්, පූර්ණ කොටස ඍණ කොටසක් විදිහට, දශම කොටස ධන කොටසක්, පූර්ණ කොටස ඍණ කොටසක් විදිහටත් මෙතන තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේක කරන්න කියලා. 3.8 4යි 7යි 11 එකක් ඉතුරුයි. 1යි 3යි 4යි 1යි 5යි 5යි 2යි 7යි. දශම කොටස කිසිම ප්‍රශ්නයක් නෑ, අපි එකතු කරගත්තා. ඊට පස්සේ මේ පූර්ණ කොටස් දෙක බැලුවොත් මේ තියෙන්නේ ඍණ 2. ඍණ 2ට එකතු කරන්න තියෙන්නේ ඍණ 1ක්. ඍණ 2යි ඍණ 1යි එකතු කරාම අපි දන්නවා ඍණ 3යි කියලා. ඒ හින්දා මෙතනට එන්නේ ව්‍යුති 3 කියන අගය. ව්‍යුති 3 කියන අගය. මම තව ගැටලුවක් ගන්නම්. අංක 2 විදිහට හොඳට බලා ගන්න. ව්‍යුති 3.9.2.1ට එකතු කරනවා ව්‍යුති 2.3.1.4.2. මෙතන තියෙන්නේ ව්‍යුති තියෙන්නේ මේ උඩ කොටසේ විතරයි. අපි බලමු එයාටත් උත්තරයක් ගන්න. හරිද? 1යි 2යි 3යි 1යි 4යි 5යි 2යි 1යි 3යි 9යි 3යි 12න් 2 එකක් ඉතුරුයි. ඒ ඉතුරු වෙච්ච එක අපි ඕනනම් මෙතෙන්ට ගිහින් තියමු ධන 1ක්. මේ දශම කොටස ධනනේ. ධන කොටස් එකතු කරද්දී ඉතිරි වෙලා එන්නේ ධන 1ක්. ඊට පස්සේ දැන් මෙතන තියෙන අගයන් ටික බලමු. ධන 1 තියෙනවා එකතු කරන්න. එයාත් එක්ක එකතු කරන්න ඕනේ ඍණ 3ක්. එයාට එකතු කරන්න ඕනේ නැවත ධන 2ක්. බලන්න. ධන 1යි ධන 2යි ධන 3යි ධන 3යි ඍණ 3යි බිඳුවක් එන්නේ. එහෙනම් මේකේ පූර්ණාංශය බිඳුවක් විදියට එනවා සුළු කරාම. හරිද? රයිට්. මම තවත් එක ගැටලුවක් ගන්නවා. අංක 3 ගාන විදියට අපි ගමු එක. ව්‍යුති 3.8යි 7යි 5යි 3ට එකතු කරනවා 1.3යි 4යි 7යි 5. අපි බලමු මේ සංඛ්‍යා දෙක එකතු කරාම මොකක්ද එන්නේ කියලා.
දැන් 3යි 5යි 8යි 5යි 7යි 12න් 2 එකක් ඉතුරුයි 7යි 1යි 8යි 4යි 12න් 2 එකක් ඉතුරුයි 8යි 1යි 9යි 3යි 12න් 2 එකක් ඉතුරුයි ඒක මෙතෙන්ට දාන්න එතකොට එයා ධන එකක් ධන එකට එකතු කරන්න ඍණ 3 ව්‍යුති 3 එකතු කරන්න නැවතත් ධන එකක් ධන එකයි ධන දෙකක් වෙනවා ඍණ 3 ධන 2යි කියලා කියන්නේ ඍණ එකක් එනවා ඍණ 3 ධන 2 කියන්නේ ඍණ එකක් එනවා ඔන්න ඔය විදිහට අපිට ව්‍යුති සම්බන්ධ දේවල් එකතු කරගන්න පුළුවන් පැහැදිලිද රයිට් අපි දැන් ගැටලු දෙකක් තුනක් හදමු දැන් ඔයා මේ ටික ලියන්න අවශ්‍යතාවයක් නැහැ මම ඔයාලට ගණන් කීපයක් දාන්නම් බෝඩ් එකේ අපි ඒක හදාගෙන යන් මාත් හදන්නම් ඔයත් හදන්න ඔයා මේ වීඩියෝ එක අතරේ අවශ්‍ය ඕනෑම වෙලාවක වීඩියෝ එක නතර කරලා ඔයාට වැඩ කරලා ආපහු ඉදිරියට යන්න පුළුවන් ඒ හින්දා මම මගේ වැඩ ටික කරගෙන යනවා එතකොට දැන් මම මේ අවස්ථාව කරගන්නවා මේ ටික ඔයා ලියන්න ඕනේ නෑ අවශ්‍ය නැහැ අදහස ගන්න විතරයි දැන් ගැටලු කීපයක් මම බෝඩ් එකේ ලියාගෙන යනවා ඔයාට තියෙන්නේ මේ ගැටලු කීපය ඔයා ලියා ගන්න ගමන් හදාගෙන යන්න එතකොට අපි දෙන්නටම එක හා සමාන කාලයක් අතරතුර මේ වැඩේ ඉවර කරන්න පුළුවන් එහෙමත් නැත්නම් මම ගැටලු ටික ලිව්වට පස්සේ ඔයා මේ වීඩියෝ එක මොහොතකට නතර කරලා ඒ ටික හදලා නැවත වීඩියෝ එක ඔයාට බලන්න පටන් ගන්න පුළුවන්. එකතු කරන්න තියෙන්නේ මම ගැටලු කීපයක් පහලට ලියන්න. පැහැදිලිද? හරි. ඉක්මනට මේ වැඩේ කරමු. ලියන්න 0.7512ට එකතු කරන්න ව්‍යුති 1.314 ඊළඟට අපි දෙවනි ගාන විදියට ගමු. ව්‍යුති 3.911ට එකතු කරන්න ව්‍යුති 1.5431 තුන්වෙනි ගැටලුව විදියට අපි ගමු 0.752ට ව්‍යුති 3.854 එකතු කරමු 8.542 එකතු කරමු ඊළඟට මම තව ගැටලුවක් ගන්නම් ගැටලු අංක 4 විදියට ව්‍යුති 1.8311ට ව්‍යුති 2.5431 සහ 1.3954 කියන අගයන් තුනක් අපි එකතු කරගමු මේ හතර හදුවාම ප්‍රමාණවත් ඔයාට ව්‍යුති එකතු කිරීම පිළිබඳ දැනුම ලබා ගන්න. හරි හොඳයි එහෙනම් මම එකතු කරගෙන යනවා 2.4යි 1.4යි 5යි 5යි 1යි 6යි 7යි 3යි 10යි එකක් ඉතුරු. යාව මේ පැත්ත පූර්ණාංශ පැත්ත උඩින් ලියන්න. දැන් මට තියෙන්නේ පූර්ණාංශ පැත්තේ 1 බිඳුව සහ ව්‍යුති 1 ඒ කියන්නේ ඍණ 1 එකතු කිරීම ධන 1 එකතු කිරීම බිඳුව එකතු කිරීම ඍණ 1 අපි දන්නවා ධන 1යි ඍණ 1යි එකතු වුනහම බිඳුවයි නැති වෙලා යනවා. මනම් පිට මෙතන 0.06යි 5යි 4 කියලා ගන්න පුළුවන්. හොඳද? ඊට පස්සේ 1යි 1යි 2යි 2යි 3යි 5යි 1යි 4යි 5යි 9යි 5යි 14න් 4 එකක් ඉතුරුයි. ඒක මෙතෙන්ට ගන්නම්. එතකොට තියෙන්නේ ධන 1 ඍණ 3
ඍණ 1 එකතු කරන්න. ඍණ 1යි ඍණ 3යි ඍණ 4ක් වෙනවා. මෙතන ධන 1 ධන 1යි ඍණ 4යි කියලා කියන්නේ ඍණ 3ක් එනවා. ධන 1යි ඍණ 4යි කියන්නේ ඍණ 3ක් එනවා. ඊළඟ එකට යමු අපි 2යි 2යි 4යි 3යි 4යි 7යි 5යි 5යි 10න් බිංදුව එකක් ඉතුරුයි 7යි 1යි 8යි 8යි 16යි එකක් ඉතුරු අපි මෙතෙන්ට ගමු. ධන 1 එකතු කිරීම බිංදුව එකතු කිරීම ඍණ 3. ධන 1යි ඍණ 3යි අතර වෙනස 2යි. වැඩිපුර තියෙන කෙනාගේ ලකුණ ඍණ 2යි. එහෙමනම් මේක ව්‍යුති 2යි කියලා එනවා. ව්‍යුති 2යි කියලා එනවා. අපි ඊළඟ ගැටලුව සාකච්ඡා කරන්න යමු. අපි ඊළඟ ගැටලුවත් සාකච්ඡා කරමු. හරි. අපි යන් ඊළඟ ගානට මෙතන ව්‍යුති 3යි කියන එක මම ලියලා නැහැ නේද? හරි. ඊළඟ ගැටලුවට යමු. 1යි 1යි 2යි 4යි 6යි 1යි 3යි 4යි 5යි 9යි 3යි 4යි 7යි 6යි 7යි 9යි 16න් 6 එකක් ඉතුරුයි 1යි 8යි 9යි 14යි 17යි 7 දැම්ම එකක් ඉතුරුයි. එතකොට එතන තියෙන ටික මම මේ හරියට ලියන්නම්. ධන 1 තියෙනවා ඍණ 1 තියෙනවා ඍණ 2 තියෙනවා නැවත ධන 1ක් තියෙනවා. ධන කට්ටිය ගත්තොත් ධන 2ක් ඍණ කට්ටිය ගත්තොත් ඍණ 3ක් මේ දෙන්න. ඒ දෙකේ වෙනස අපි ඍණ 1යි වෙනස එකක් තියෙන්නේ ලකුණ වැඩි කෙනාගේ දෙනවා ඍණ 1ක් කියලා. පැහැදිලිද? හරි. එතකොට ඒක එනවා අපිට උත්තරේ ඍණ 1.769යි 6යි 6යි 9යි 6. හරිද? හරි. එහෙමනම් අපි ඊළඟ කොටසට යමු. ව්‍යුති අඩු කිරීමට අපි ඊළඟ කොටසට යමු. ව්‍යුති අඩු කිරීම ලියන්න අනුමාත්‍රකාව ව්‍යුති අඩු කිරීම කියලා. ව්‍යුති අඩු කිරීම කියලා ලියන්න. ව්‍යුති අඩු කිරීම කියලා ලියන්න. right. අපි බලමු ව්‍යුති සම්බන්ධ ගැටලු කීපයක් අඩු කිරීම කීපයක් කරලා පෙන්නන්නම් මම හොඳට අල්ලගන්න. මෙන්න මේක ඉතා වැදගත්. එකතු කිරීමත් එක්ක බලනකොට මේ ව්‍යුති අඩු කිරීම කියන කාරණාව සෑහෙන්න වැදගත්. මොකද ගොඩක් අය අතින් වරදින්න පුළුවන් තැනක් මෙතන තියෙනවා. ගොඩක් අය අතින් ව්‍යුති එකතු කරනවට වඩා අඩු කරද්දී පොඩ්ඩක් වරදින්න පුළුවන්. අපි බලමු වරදින්න පුළුවන් තැනත් හරියටම එහෙම නෙවෙන්න ඉගෙන ගන්න. හරි. දැන් අපි යන් ඊළඟට ගැටලුවකට ව්‍යුති අඩු කිරීම සම්බන්ධ ගැටලුවක් අපි බලමු. මම පෙළ පොත භාවිතා කරන්නේ. පෙළ පොතේම තියෙන ගැටලු තමයි මේ සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ පෙළ පොතේම ගැටලුම තමයි අපි ඔයත් එක්ක මේ ඔයාට හදන්න දීලා මම හදන්නේ. හරි. ඔන්න ඔය ව්‍යුති ඔන්න ඔය අගය ව්‍යුති 2.51 4යි 3 කියන එකේ 1.3යි 1යි 4යි 3 කියන අගය අඩු කරන්න කියලා හම්බ වෙනවා. ඊළඟට මට තව ගාණක් හම්බ වෙනවා මෙහෙම 2.5යි 1යි 4යි 3න් ව්‍යුති 1.9යි 1යි 4යි 3ක් අඩු කරන්න හම්බ වෙනවා. ඊළඟට තුන්වෙනි එක විදිහට හම්බ වෙනවා 0.2යි 1යි 4යි 3න් ව්‍යුති 1.8යි 1යි 4යි 3ක් අඩු කරන්න හම්බ වෙනවා. ඊළඟට මට හතරවෙනි ගැටලුව විදිහට හම්බ වෙනවා ව්‍යුති 2.5යි 1යි 4යි 3න් ව්‍යුති 1.9යි 1යි 4යි 3ක් අඩු කරන්න කියලා. මේ ගැටලු එකකට එකක් වෙනස්. හතරම අඩු කිරීම විදියටයි තියෙන්නේ. හොඳට අහගන්න.
හොඳට බලා ගන්න මං හිමින් සැරේ මේක ඔයාට කියලා දෙන්න හොඳට මීටරයට දාගමු. හරි. හරි හොඳට අහගන්න. දැන් අපි අඩු කරගෙන යන්න. 3න් 3ක් බිඳුවයි 4න් 4ක් බිඳුවයි 1න් 1ක් බිඳුවයි 5න් 3ක් 2යි. මෙතන තියෙන්නේ මොකද්ද? මම එතන තියෙන වැඩේ එතන පොඩ්ඩක් ඉඩකඩ මදි හින්දා මෙතෙන්ට ගන්නම්. ඔතන තියෙන්නේ ඍණ 2කින් අඩු කරන්න ධන එකක්. මේ ධන එකක් නෙදී නැත්තම් බියුතිනා. බියුති දැන් මොකද ඍණ වෙන්නේ? මේ දින අඩු කරන්න. ඈතින් ලියන්නම්කෝ. ඍණ 2කින් අඩු කරන්න ධන එකක්. මේ බලන්න. ඍණ 2 බලාගෙන ඉන්න. ඍණ 2 අඩු කිරීම ධන එක. අපි දන්නවා අටවසරදී අපි කියලා දෙනවා අන්තරේ එකතුවක්සේ සලකන්න. මේ තියෙන අඩු කිරීම නම් අපිට පුළුවන් අඩු කිරීම වෙනුවට එකතු කිරීම ලියලා ඊට පස්සේ හම්බ වෙන කෙනාගේ ලකුණ මාරු කරන්න. ධන නිසා ඍණ එකක් කියලා අපි ගන්නවා. ඍණ 2යි ඍණ 1යි ඔක්කොම ඍණ 3ක්. ඍණ 2යි ඍණ 1යි ඔක්කොම ඍණ 3ක්. ඍණ 2කින් අඩු කරොත් ධන එකක් අපිට එන්නේ ඍණ 3ක්. එතකොට මේක වියුති 3යි දශම කියලා එනවා. වියුති 3.2.0.0. එන්නකො ඊළඟ එකට මෙයාට අපි එයාගේ එක හදමු මෙතන හදද්දි. හරිද? right. 3න් 3ක් බිඳුවයි 4න් 4ක් බිඳුවයි 1න් 1ක් බිඳුවයි 5න් 9ක් අඩු කරන්න බෑ. එහා පැත්තෙන් එකක් ඉල්ල ගන්නවා සුපුරුදු පරිදි. එතකොට මෙතන 15 වෙනවා. 1 5 15නේ. එතකොට මෙයා ගාව තියෙන්නේ දෙකක් නෙවෙයි දැන් එකක්. දෙකක් නෙවෙයි දැන් තියෙන්නේ එකක්. හරිද? හරි. 15න් 9ක් 6යි. එකෙන් අඩු කරන්න ඍණ එකක්. මේ ධන එකෙන් මෙයා ධන එකක් නේ. අඩු කරන්න ඍණ එකක්. ධන එක අඩු කිරීම ඍණ එක. අර වගේම අන්තර එකතුවක්සේ සලකනවා. මේ අඩු කිරීම වෙනුවට එකතු කිරීම දාලා ඊට පස්සේ හම්බෙන කෙනාගේ ලකුණ මාරු කරා ඍණ ධන කළා. ධන එක ධන දෙකක් එනවා. එහෙමනම් මෙතෙන්ට එනවා දෙකක්. 2.6.0.0. 2.6.0.0. අපි යමු ඊළඟ ගානත් හදන්න. හොඳට බලා ගන්න අහගන්න. මෙතන 3න් 3ක් බිඳුවයි 4න් 4ක් බිඳුවයි 1න් 1ක් බිඳුවයි 2න් 8ක් අඩු කරන්න බෑ. 2න් 8ක් අඩු කරන්න බෑ. එහා පැත්තට යනවා ඉල්ල ගන්න. එහා පැත්තේ ඉල්ලුවට දෙන්න නැහැ. මෙහෙන් ඉල්ලනකොට දෙන්න නැහැ ඒගොල්ලන්ට. දෙන්න නැත්තම් මොකද කරන්නේ? අන්න. වැඩේ නවත්තනවද? නෑ. හොඳට බලා ගන්න කරන දේ. අපි මෙතන 2න් 8ක් අඩු කරගන්න බැරි හන්දා එහා පැත්තෙන් පූර්ණාංශය පැත්තෙන් එකක් ගේන්න හදනකොට ඒ පැත්තෙත් නෑ බිඳුවයි තියෙන්නේ. දැන් මොකද කරන්නේ? අපි මෙතෙන්ට බලහත්කාරයෙන් පූර්ණාංශයක් ලියා ගන්න. එකක් ලියා ගන්නවා. වරද නැති කරන්න දශම පැත්තට පූර්ණ එකක් දුන්න නිසා අපි මේ පූර්ණ පැත්තට පූර්ණාංශයේ පැත්තට දෙනවා ඍණ එකක් වියුතියක්. ධන එකක් මෙතෙන්ට දීලා ඕනෑට ධන එකක් නේ. එතකොට මෙයා 1 2 10 ගුණාකාරයක් ඇවිල්ලා 1 2 12 විදිහට පෙන්නන්නේ. එතෙන්ට එකක් දීලා පූර්ණාංශයෙන් එකක් දීලා මෙතෙන්ට දැම්ම ඍණ එකක්. ඉතින් ඍණ 1යි ධන 1යි බිඳුව වෙනවනේ ප්‍රශ්නයක් නැහැනේ. එහෙමනම් දැන් අපි අඩු කරලා ඉමු මේ ආකාරයට. 1 සහ 2 සම්බන්ධ වුණාම 10යි 2යි 12යි වගේනේ. එකක් මෙහාට ආවම 12යි 12න් 8ක් 4යි. දැන් මෙතන මේ ඍණ 1යි බිඳුවයි ඍණ එකක් නේ. වියුති 1යි බිඳුවයි වියුති එකමනේ. ඍණ 1යි එතනින් අඩු කිරීම ඍණ 1. ඍණ 1 අන්තරේ එකතුවක්සේ ලියුව ඊට පස්සේ කෙනාගේ ලකුණ මාරු කරා ඍණ 1යි ධන 1යි බිඳුවක් ආවා. එහෙනම් මේකේ පූර්ණාංශය බිඳුවක් කියලා එනවා. පූර්ණාංශය බිඳුවක් කියලා එනවා. පැහැදිලිද? හරි. අපි ඊළඟ අවස්ථාවට යම් මෙන්න මේ ගානට මේක ඉතාමත්ම වැදගත්. මේක ඉතාමත්ම වැදගත්. මෙතන කරපු දේ ආයෙත් පැහැදිලි කරන්නම්. මෙතන 2න් 8ක් බැරි හන්දා එහා පැත්තෙන් බැලුවා පූර්ණාංශය පැත්තෙන් එයාට දෙන්නේ නැහැ බිඳුව තියෙන්නේ. ඒ හින්දා එතෙන්ට අපි පූර්ණාංශයක් දුන්නා.
ඒ වරද නැති කරන්න එහා පැත්තට පූර්ණාංශයේ පැත්තට ඍණ එකක් වියුතියක් දුන්නා. ඍණ 1යි ධන 1යි බිඳුවනේ ප්‍රශ්නයක් නැහැනේ. එහෙනම් මෙයා එක්ක මෙයා එක 12 එක්ක සම්බන්ධ එක දෙකත් එක්ක සම්බන්ධ කරලා අපි 12යි කියලා හිතලා 12න් 8ක් 4යි. මෙතන ඍණ 1යි බිඳුවයි ඍණ 1මයි. ඒකෙන් අඩු කරන්න ඕනේ ඍණ 1ක්. එතකොට එනවා අපි ඍණ 1 අන්තර එකතුවක් කරාම ධන 1ක් වෙනවා. මෙයාගේ ලකුණු මාරු කරලා බිඳුවක් එනවා. මෙන්න මේක ඉතාමත්ම වැදගත් බලා ගන්න. මෙන්න මේක ඉතාමත්ම වැදගත් බලා ගන්න. 3න් 3ක් බිඳුවයි. 3න් 3ක් බිඳුවයි. 4න් 4කුත් බිඳුවයි. 1න් 1කුත් බිඳුවයි. 5න් 4ක් 5න් 9ක් අඩු කරන්න බෑ. 5න් 9ක් අඩු කරන්න බෑ. හැබැයි ප්‍රශ්නයක් 5න් 9ක් අඩු කරන්නත් බෑ. එහා පැත්තට ඉස්සෙල්ලා එහා පැත්තට ගියාම දෙන්න තිබුණේ නැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ? එහා පැත්තට ගියාම දෙන්න නෑ නෙවෙයි. එයත් දෙකක් ණය වෙලා ඉන්නේ. දෙකක් ණය වෙච්ච තැනකින් එකක් ඉල්ලනවා වගේ වැඩක්. හරි බලා ගන්නකෝ. එතකොට මොකද වෙන්නේ? දෙකක් ණය වෙච්ච තැනකින් තව එකක් ඉල්ලගත්තා. බලන්න මොකද වෙන්නේ කියලා. මෙතෙන්ට අපි පූර්ණාංශෙට එකක් දා ගන්නවා. එයාට දෙන්න නෑනේ ඍණනේ තියෙන්නේ. ඍණයයි ගන්න බෑනේ මෙහාට. වරද නැති කරන්න මෙතන මෙතන දශම පැත්තට ධන එකක් දෙනවා. පූර්ණ එකක් දෙනවා. වරද නැති කරන්න පූර්ණාංශයේ පැත්තට ඍණ එකක් දෙනවා. එයා ගාව තිබ්බ ඍණ 1යි ඍණ 2යි දැන් හම්බුන ඍණ 1යි. බලමු මොකද වෙන්නේ කියලා. මෙතන මේ 1 සහ 5 සම්බන්ධ වුණාම 15යි 15 9ක් 6යි මේ ඍණ 1යි මේ ඍණ 2යි දැන් ඔක්කොම ඍණ 3ක්. මම ඒකත් හව මෙතෙන්ට ගන්නවා. දැන් ඔක්කොම මෙතන ඍණ 2යි ඍණ 1යි ඍණ 3ක් තියෙනවා. ඍණ 3න් අඩු කරන්න ඕනේ ඍණ 1ක්. ඍණ 3න් අඩු කරන්න ඕනේ ඍණ 1ක්. ඍණ 3න් අඩු කරන්න ඕනේ ඍණ 1ක්. ඉතින් මට පුළුවන් ලියන්න ඍණ 3 එකතු කිරීම මෙයාගේ ලකුණ මාරු කරන්න ධන 1. අන්න. ඍණ 3 ධන 1 කියන්නේ ඍණ 2යි. එහෙමනම් අපිට පේනවා යාළුවේ මෙතෙන්ට එන්නේ වියුති දෙකක්. එහෙම නැත්නම් ඍණ 2ක් බවට. පැහැදිලිද? හොඳට ඔළුවට දාගන්න. මේක ඊටාත්ම වැදගත් වියුති සම්බන්ධ ඒවා ළමයි ගොඩක් වෙලාවට වරද්දනවා. පහලට ලියලා මෙන්න මේ වැඩේ කරොත් මම ලඝු ගණක ගැටලු හදද්දී ඔයාට හිමීට කියලා දෙන්නම් කොහොමද මේක ගාන්ට අරගෙන යන්නේ කියලා. හරිද? එතකොට මෙන්න මේ ආකාරයට වියුති අඩු කරොත් අපිට කවදාවත් වරදින්නේ නැහැ. දැන් මේ ටික මමනි කරේ. අපි දැන් ගැටලු කීපයක් හදමු. ඒ හදන ගමන් මම ඔයාට ඒ ගැටලු කීපය ලියනකොටම ඔයා ලියාගෙන හදන්න. ඔයාට පුළුවන් මේ වීඩියෝ එක බලන ගමන් මං ගණන් ටික ලීවට පස්සේ වීඩියෝ එක පොඩ්ඩක් නතර කරලා ගණන් ටික හදලා නැවත ආරම්භ කරගෙන යන්න. හොඳයි. අපි දැන් ගැටලු කීපයක් හදන්නයි මේ ලෑස්තිය. අපි දැන් මේ ගැටලු කීපයක් හදන්නයි ලෑස්තිය. මං කරා වාගේම කරන්න කියලා මං කියනවා. එතකොට ඔයාලට වරදින්නේ නැහැ. පොඩ්ඩක්වත් වරදින්නේ නැහැ. සැකයක් තියාගන්න එපා. බලමු අපි ගැටලු කීපයක් හදන්න වියුති අඩු කිරීම සම්බන්ධයෙන්. right. මම පෙළ පොතේම ගැටලු කීපයක් ගන්නයි මේ උත්සාහය. හොඳයි. පළවෙනි ගාන ඔයත් මා එක්කම ලියා ගන්න වේගින් වැඩ කරන්න. 3.8යි 7යි 6යි බිඳුවෙන් වියුති 2.5යි 4යි 3යි එකක් අඩු කරන්න. දෙවෙනි ගැටලුව වියුති 2.5යි 1යි 3යි දෙකෙන් වියුති 1.9යි 3යි 3යි දෙකක් අඩු කරන්න. තුන්වෙනි ගාන බිඳුවයි දශම 7යි 5යි 1යි දෙකෙන් වියුති 1.9යි
9යි 4යි 3යි 1ක් අඩු කරන්න. ඊළඟට 4 වෙනි ගානක් මම ගන්නවා. ටිකක් පහලින් ලියන්නම් මෙයාගේ වැඩ කරන්න ඉඩ තියලා. ව්‍යුති 1.9යි 1යි 1යි 2කින් ව්‍යුති 3.9යි 5යි 4යි 2ක් අඩු කරමු. රයිට්. ඔයාලට පුළුවන් දැන් මේ බල ඉන්න වීඩියෝ එක පොඩ්ඩක් නතර කරලා මේ ගණන් ටික හදලා ඉවර වෙලා නැවත ආරම්භ කරගෙන යන්න. ඉතින් මම මගේ වැඩේ කරගෙන යනවා. එහෙනම් මේ ගණන් ටික හදමු. හරි. හොඳයි දරුවනේ බලා ගන්න. බිංදුවෙන් එකක් අඩු කරන්න බෑ. මෙහෙන් ඉල්ලගත්ත එකක් 10න් එකක් 9යි 5න් 3ක් 2යි 7න් 4ක් 3යි 8න් 5ක් 3යි. දැන් මෙතන තියෙන්නේ මොකක්ද? මේන් බලන්න. 3 ධන 3 අඩු කිරීම ඍණ 2. ධන 3 අඩු කිරීම ඍණ 2. ධන 3 අඩු කිරීම වෙනකොට අපි එකතු කිරීම අරගෙන ඊළඟ එකනගේ ලකුණ මාරු කරනවා. ධන 3 එකතු කිරීම ධන 2 ධන 5ක් එනවා. එහෙමනම් මෙතන පූර්ණාංශය ධන 5ක් එනවා. පූර්ණාංශය ධන 5ක් එනවා. පැහැදිලිද? හරි. අපි ඊළඟ එකට යමු. 2යි 2යි 4යි 3යි 3 සමා වෙන්න. 2න් 2ක් බිංදුවයි 3න් 3ක් බිංදුවයි එකක් ඉල්ලගත්ත 11න් 3ක් 8යි. මෙතන තියෙන්නේ දැන් 4. මෙතන තියෙන්නේ දැන් 4. හොඳින් මතක තියාගන්න. දැන් තියෙන්නේ 4. එකක් ඉල්ලන්න ගියා නෑ. පූර්ණාංශයෙන් එකක් දුන්නා. දම්පූර්ණ එකක් දුන්නා. වරද නැති කරන්න මේ පැත්තට ව්‍යුතියක් දැම්මා. ඒක මෙයාට සම්බන්ධ වෙනවා. එතකොට දැන් මෙතන තියෙන 4 මේ එක නිසා මේක 14 විදිහට පේනවා. 14න් 9ක් 5යි. මෙතන දැන් මේ ව්‍යුති 1යි ව්‍යුති 2යි ඔක්කොම ව්‍යුති 3ක් වෙනවා. ඒ කියන්නේ ඍණ 3ක්. එයාගෙන් අඩු කරන්න ඕනේ ඍණ 1ක්. ඍණ 3 එකතු කිරීම ලකුණ මාරු කරන ධන 1 ඍණ 3යි ධන 1යි කියන්නේ ඍණ 2ක්. මම මේක ව්‍යුති 2යි කියලා ගන්නවා. ව්‍යුති 2ක් විදිහට ගන්නවා. ඊළඟ ගැටලුවට යන් අපි එකක් තියෙන ව්‍යුති අඩු කිරීම. 2න් එකක් 1යි 1න් 3ක් බෑ එකක් ඉල්ලගත්ත 11න් 3ක් 8යි 4න් 4ක් බිංදුවයි 7න් 9ක් බෑ. එහෙනම් එහා පැත්තට ගියා. එයා ගාවක් නෑ. ඔන්න පූර්ණාංශය එහා පැත්තෙන් එකක් සම්පූර්ණ එකක් ගත්තා විදිහට හිතමු. එහා පැත්තෙන් පූර්ණාංශයට ව්‍යුති එකක් දාමු. ඍණ එකක්. ඍණ 1යි ධන 1යි බිංදුව වෙනවා. ඉතින් ගත්තේ නෑ වාගේ. ඉතින් මෙතන 1 සහ 7 සම්බන්ධ වුණාම 17න් 9ක් 8යි. මෙතන ව්‍යුති එක කියන්නේ ඍණ 1යි ව්‍යුති 1යි බිංදුවයි ඍණ 1යි බිංදුවයි ඍණ 1මනේ. අඩු කිරීම ඍණ 1. ඍණ 1 එකතු කිරීම ලකුණ මාරු කරන ධන 1යි ඍණ 1 ධන 1යි බිංදුවයි. දැන් අපි එනවා මෙන්න මේකට. දැන් නම් තියෙනවා මෙන්න මේකට. මේක ඊටමත් මේ ඉහළ මට්ටමේ ගානක්. හොඳට බලා ගන්න. 2න් 2ක් බිංදුවයි. 1න් 4ක් බෑ එකක් ඉල්ලගත්තා 11න් 4ක් 7යි. මෙතන බිංදුව එකක් ඉල්ලගත්තා. මෙහෙක දුන්නාම මෙතන බිංදුව තියෙන නිසා 10 10න් 5ක් 5යි. දැන් මෙයා ගාව තියෙන 8යි. නමුත් එයා එහා පැත්තට ගියාම ඉල්ල ගන්න එයා ගාව දෙන්න නෑ ඍණ විදිය. එයාටත් එකක් මදි වෙලා ඉන්නේ. ණය වෙලා ඉන්න එකක්. එහෙනම් මොකද කරන්නේ? මෙතෙන්ද පූර්ණ එකක් දානවා ධන එකක්. මෙතෙන්ද දානවා ඍණ එකක්. ඔය දෙක තමයි එකතු වෙන්නේ. මේ දෙන්න එකට බට් කරනවා අපි. මේ 1 සහ 9 සම්බන්ධ වුණාම 9 නෙවෙයි අතර මෙතන 8 තියෙන්නේ. 1 8 18 18න් 9ක්. 9යි මෙතන තියෙන්නේ ව්‍යුති 2ක්. ව්‍යුති 1යි ව්‍යුති 1යි ව්‍යුති 2යි ඍණ 2යි. හලෝ මේ බලන්න. ඍණ 2 අඩු කිරීම ඍණ 3. මේ ඍණ ව්‍යුති 1යි ව්‍යුති 1යි ව්‍යුති 2යි අඩු කිරීම ඍණ 3යි.
ඍණ 2 අඩු කිරීමට එකතු කිරීම ඊළඟ එක්කෙනාගේ ලකුණ මාරු කරනවා ධන 3. ඍණ 2යි ධන 3යි කියන්නේ වැඩි කෙනාගේ ලකුණ වෙනස ගත්ත එකයි වැඩි කෙනාගේ ලකුණ ධන. පැහැදිලිද? එහෙනම් මෙතෙන්ට එන්නේ ධන 1. දෙන්නේ ධන 1. මම විශ්වාස කරනවා ඔයා දැන් හොඳින් මේක තේරුම් ගනිමින් ඉන්නේ කියලා. ඉතින් ඔය ව්‍යුති සම්බන්ධ දේවල් අපිට ලඝු ගණක ගැටලු හදද්දී හම්බ වෙනවා. එක ගැටලුව ඇතුළෙම ව්‍යුති එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම ඔය ඔක්කොම තියෙන්න පුළුවන්. ඒ හන්ද අපි ගැටලු හදද්දී ඔය ටික හම්බ වෙයි. දැන් අපි ව්‍යුති එකතු කළා. ව්‍යුති සම්බන්ධ දේවල් අඩු කරා. දැන් අපි ගුණ කරන්න බලමු. මම මේ කියලා දෙන විදියට ඔයා කරොත් ඔයාට ව්‍යුති සම්බන්ධ දේවල් වරදින්නේ නැහැ. ගොඩාක් දරුවන්ට වෙලා තියෙන ප්‍රශ්න තමයි මේ ව්‍යුති වරද්දනවා. ගොඩක් අයට වෙලා තියෙන්නේ මේ ව්‍යුති සම්බන්ධ දේවල් වරද්දනවා. ඒකට හේතුව එයාලා නිවැරදිව පරිස්සමට සුළු කරන්න දන්නේ නැති හින්දා. මම හැම වෙලෙම පරිස්සමට සුළු කරන්න කියන එකයි කියන්නේ. ඒ විනය මම රැකගෙන යනවා. මේක ඇතුලේ විනය රැකගත්තොත් ඒ පරිස්සම තිබ්බොත් අපිට ගාන වරදින්නේ නැහැ. ඒක වගකීමෙන් කියන්නේ. ඉතින් ඔයාලත් ගාන හදනකොට සාමාන්‍ය පෙළ විභාගෙට පරිස්සමට හදන්න ඊළඟට කරන හැම සුළු කිරීමක්ම ගැටලුවේ පැත්තක. අපි ඒක කියලා දෙන්නම් ඊළඟ අවස්ථාවේ ගැටලු හදන වීඩියෝ එකේදී මම ඒ බව කියලා දෙන්නම්. හරි. එහෙමනම් අපි දැන් ව්‍යුති ගුණ කිරීම පැත්තට යන් ලියන්න අනුමාතුකාව ව්‍යුති ගුණ කිරීම කියලා. ව්‍යුති ගුණ කිරීම කියලා ගමු. අපි ව්‍යුති සම්බන්ධ එකක් ව්‍යුති අගයක් ඉලක්කමකින් නැත්නම් සංඛ්‍යාවකින් ගුණ කරන්න යන්න. ලියන්න අනුමාතෘකාව ව්‍යුති ගුණ කිරීම කියලා. හොඳට බලා ගන්න මෙන්න මේ වැඩේ. හොඳට බලා ගන්න මෙන්න මේ වැඩේ ව්‍යුති ගුණ කරද්දී ගොඩ දරුවෝ පටලව ගන්නවා. මම දැකලා තියෙනවා ගොඩ දරුවෝ ව්‍යුති ගුණ කරද්දී පටලව ගන්නවා. බලන්න මම මේ ලියන කරන විදියට ව්‍යුති ගුණ කරලා පැටලෙයිද කියලා පොඩ්ඩක් හරි පැටලෙයිද කියලා බලමු අපි. හරිද? හරි. මම හිතනවා සූදානම් කියලා දැන් හැමෝම මම ගන්නම් ගැටලු කීපයක් අරන් ගුණ කරලා පෙන්නන්නම්. ඔයා ඒක තදින් ග්‍රහණය කරගන්න. ඉස්සෙල්ලම අපි මෙහෙම එකක් ගමු. මේ ගණන් අපි 3ක් ගමු. ව්‍යුති ගුණ කිරීම නේද? ව්‍යුති ගුණ කිරීම. බලමු. පළවෙනි ගාන. ව්‍යුති ගුණ කරන්න ගත්තට අපි බලමු මේ සාමාන්‍යයෙන් අපිට හම්බ වෙන ඉලක්කමකුත් ඔය ASCII ගුණ කරලා යන්න. ඒකට හේතුව ඒ දන්නවද? නැත්නම් අපි කට්ටිය පටලව ගන්නවා. දැන් මේ ගාන ගුණ දෙකෙන් ගුණ කරන්න කියන එක ආය අමුතුවෙන් උගන්වන්න ඕනේ නෑනේ. ඕන පොඩි ළමයෙකුට පුළුවන්. අපි ඒකකුත් කරලා යන්න. දෙවරක් 1 2යි. දෙවරක් 1 2යි. දෙවරක් 1 2යි. දෙවරක් 8 16යි. එකක් ඉතුරුයි. දෙවරක් 2 4යි අරකයි 5යි. දශම ස්ථාන 1යි 2යි 3යි 4යි තිබ්බා. ඔක සාමාන්‍යයෙන් අපි කරන වැඩක් නේ. එකකුත් කරේ නැත්තම් ඔයා මේක හම්බුනහම ව්‍යුති විදියට කරන්න යනවා. මම දැන් කරන හැටියට. එහෙම කරන්න ඕනේ නෑ. ඔන්න බලා ගන්න දැන් මම ඔයාට පුංචි පහේ ගුණ කිරීමක් කරන්න යන්නේ ව්‍යුති සම්බන්ධයෙන්. මීටරෙන් ඉන්න. හරි. ව්‍යුති 2.7යි 5යි 1යි 2 ගුණ කරන්න කිව්වොත් 3ෙන් අපි මොකද කරන්නේ? මේ බලන්න හලෝ. මේකේ මට කියන්න පූර්ණාංශය කීයද කියලා. මේකේ පූර්ණාංශය ඍණ 2යි. පැහැදිලිද? පූර්ණාංශය ඍණ 2යි. දශමාංශය 0.7යි 5යි 1යි 2. පැහැදිලිද? හරි. ඔන්න බලන්න මම මේ වැඩේ කරන හැටි. 3ෙන් ගුණ කරන්න තියෙන්නේ. පූර්ණාංශය ගුණ කරනවා 3ෙන්. දශම කොටස තියෙන්නේ. එයාව අපි අඳුනගන්නේ කොහොමද? 0.7යි 5යි 1යි 2 විදියට. අඳුරගත්තද දැන් ඉස්සෙල්ලම මේකේ පූර්ණ කොටස ව්‍යුති 2යි. එකඟද? දශම කොටස මෙහෙමනේ තියෙන්නේ. දශම 7යි 5යි 1යි 2නේ. ඇත්තට මේක 0.7යි 5යි 1යි 2නේ. හරි. මේ පූර්ණ කොටස වැඩි කරනවා කියලා ලියන්න 3ෙන්. දශම කොටස වැඩි කරනවා කියලා ලියන්න 3ෙන්. අපි බලමු මේක සුළු කරලා ගන්න.
පූර්ණ කොටස වැඩි කරනවා කියලා ගන්න 3න් දශම කොටස 3න් වැඩි කරනවා කියලා ගන්න. උතර ගන්න. වියුති දෙක 3න් වැඩි කරොත් වියුති 6යි. මතක ඇතුව බිංදු 4ක් ලියා ගන්න. දශම ස්ථාන 4කට ඉඳ තියා ගන්න. දශම ස්ථාන 4 ලියන්න. දැන් අපි මේ දශමාගේ 3න් වැඩි කරමු. මේ හලෝ මේ දෙවරක් 3 6යි. මේකේ අවසාන බිංදුවට ලියන්න 6යි. sorry 3 වර 2 6යි. 3 වරක් 1 3යි. 3 වරක් 5 15යි. 3 වරක් 7 21යි. අරකයි 22. දෙක දැම්මා ඊළඟ දෙක 3 වරක් බිංදු බිංදුවයිනේ. අර දෙක මෙතෙන්ට එනවා. නැවතත් 3 වරක් 2 6යි. 3 වරක් 1 3යි. 3 වරක් 5 15යි. එකක් ඉතුරුයි. 3 වරක් 7 21යි. අරකයි 22යි. 3 වරක් බිංදුව බිංදුවයි. ඉතින් බිංදුව නිසා අපි බිංදුවයි 2යි 2යි මෙතන දැම්මා. එච්චරයි. හරි? දැන් මේ කොටස් දෙක එකතු කරන්න. 6යි 3යි 5යි 2යි බිංදුවයි 6යි 6යි බිංදුවයි 3යි 3යි බිංදුවයි 5යි 5යි 2යි බිංදුවයි 2යි 2යි ඍණ 6යි හලෝ මේ ඍණ 6ට එකතු කරන්න ධන දෙකක්. ඍණ 6ට ධන දෙකක් එකතු කරොත් ඍණ 4ක් එනව නේද? එහෙනම් උත්තරේ වියුති 4.2යි 5යි 3යි 6. ඔය විදියට කරොත් වරදින්නේ නැහැ. මං තව එක ගැටලුවක් ගන්නම්. තව එක ගැටලුවක් ගන්න මේව ලියන්න උත්සාහ කරන්න එපා. අපි ගණන් හදනකොට අද මේක කොහොමම කරලා දාන්නම් ප්‍රශ්නයක් නැහැ. මම මේ විදිහටම තව එකක් හදන්නම්. හරිද? හරි. එතකොට මෙතන උත්තරේ අවසාන ලියන්න වෙන්නේ වියුති 4.2යි 5යි 3යි 6 කියලා. පැහැදිලිද? හරි. දැන් අපි ඉදිරියට යමු. හොඳයි බලා ගන්නකො තව ගානක් හදන්නේ. තව එක ගානක් හදලා බලමු. ඊට පස්සේ අපි ගණන් කීපයක් හදමු. හොඳයි බලන්න පුංචි යාළුවනේ. හරි. මං ගැටලුවක් ගන්නවා මෙහෙම. ගැටලුව අංක 3. වියුති 1.9යි 2යි 1යි 7 වැඩි කරන්නලු 3ෙන්. ඕන ගානකින් වැඩි කරලා 3ෙන් ගමු ඒතකොට පොඩ්ඩක්. හරි. දැන් ඔයා එන්න මාත් එක්ක මේ ගාන හදන්න. මං කියලා දීපු විදිහට ඉස්සලම පූර්ණාංශයේ වියුති 1 දශමාංශය බිංදුවයි දශම 9යි 2යි 1යි 7. මෙයාව වැඩි කරනවා 3ෙන්. මෙයාවත් වැඩි කරනවා 3ෙන්. සමාන ලකුණු දෙකක් එක කෙලින් දාගෙන ඉරක් ගහගන්න. වියුති 1 3ෙන් වැඩි කරොත් වියුති 3යි දශම බිංදුවයි 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 බිංදුව 3 වරක් 7 21යි දෙකක් ඉතුරුයි 3 වරක් 1 3යි අර 2යි 5යි 3 වරක් 2 6යි 3 වරක් 9 27යි 7 දැම්මා දෙකක් ඉතුරුයි. ඉතින් 3 වරක් බිංදු බිංදුවනේ දෙක මෙහෙට දාන්න. එච්චරයි. එකතු කරන්න. නැවත බලමු. 3 වරක් 7 21යි 3 වරක් 1 3යි අර 2යි 5යි 3 වරක් 2 6යි 3 වරක් 9 27න් 7 දැම්මා. ඉතිරි දෙක එහා පැත්තට දැම්මා. මොකද 3 වරක් බිංදුව බිංදුව නිසා එතනින් මොකුත් නැහැ. දෙක කොහොමද දාන්න පුළුවන්. දැන් මම මෙතන 1යි බිංදුවයි බිංදුව 1යි 1යි 5යි 6යි 7යි හලෝ මේ බලන්න ඍණ 3ට එකතු කරන්නලු ධන දෙකක්. ඍණ එකක් නෙන්නේ. වියුති 1.7යි 6යි 5යි 1 කියලා එනවා. හරිද? කවදාවත් ඔයාට වරදින්නේ කළොත් ಗುಣ මේ විදිහට වියුති. පැහැදිලි කියන්නේ? හරි. ඉතින් මම දැන් ගැටලුවක දෙකක් විතර දෙන්නම්. ගැටලුවක් දෙයක් අපි දැන් හදමු. ඔයා හදන්න මම ගැටලු දෙකක් දුන්නාට පස්සේ ඔයාට පුළුවන් මේ වීඩියෝ එක පොඩ්ඩක් නතර කරලා ගණන් දෙක හදලා නැවත මාත් එක්ක එකතු වෙන්න. හරි. වීඩියෝ එකේ කාලය කළමනාකරණය කර ගැනීම සඳහා මම ගාන දීපු ගමම්ම අනික් අතට හදාගෙන යනවා. ඔයාලට පුළුවන් එතකොට පොඩ්ඩක් නතර කරලා ගාන හදන්න. ඔන්න මගේ පළවෙනි ගැටලුව. මෙන්න මගේ පළවෙනි ගැටලුව.
හොඳයි. අපි බලමු වියුති 1.54.13 වැඩි කරන්නලු දෙකෙන් වියුති 1.54.13 වැඩි කරන්නලු දෙකෙන් කොහොමද මේක කරන්නේ? මේකේ පූර්ණාංශය ගන්න මේකේ දශමාංශය ගන්න පූර්ණාංශය ගුණ කරන්න දෙකෙන් මේකේ දශමාංශය ගුණ කරන්න දෙකෙන් අපිට පුළුවන් ඊට පස්සේ මේ දෙක එකතු කරලා අවසාන පිළිතුර ගන්න. අපිට පුළුවන් ඊට පස්සේ මේ දෙක එකතු කරලා අවසාන පිළිතුර ගන්න. බලමු. දෙවරක් වියුති 1 වියුති 2යි බිංදුවයි 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 බිංදුව. ඊළඟට මෙතනින් පටන් ගමු. දෙවරක් 3 6යි දෙවරක් 1 2යි දෙවරක් 4 8යි දෙවරක් 5 10න් බිංදුව එකක් ඉතුරුයි. එයාව දානවා දෙවරක් බිංදුව නිසා එයාට එකතු වෙලා එකක් එන්න. දැන් මේ දෙක එකතු කරන්න බිංදුවයි 6යි 6යි බිංදුවයි 2යි 2යි බිංදුවයි 8යි 8යි බිංදුවයි බිංදුවයි බිංදුව මෙතන තියෙන්නේ ඍණ 2 එකතු කිරීම ඍණ 2 එකතු කිරීම ධන 1 ඍණ 2 එකතු කිරීම ධන 1 ඍණ 2යි ධන 1යි එකතු කරාම දෙන්නගේ වෙනස 1යි වැඩි කෙනාගේ ලකුණ ඍණ. එහෙනම් මෙතන දානවා අපි වියුති 1ක් උත්තරේ වියුති 1.08යි 2යි 6 කියලා එනවා. පැහැදිලිද? 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 හරි. අපි එන ඉස්සරහට යමු. හරි. ඔන්න අපි තව එක ගානක් හදමු. දෙවෙනි ගාන. අපි දෙවෙනි ගාන හදමු. දෙවෙනි ගාන හදමු. ඒකත් අපි වියුති ගුණ කිරීමක්. ඒකත් අපි වියුති ගුණ කිරීමක්. වියුති 3.8.1.1 වැඩි කරොත් 4. මොකද්ද මේකේ උත්තරේ? හරි. අපි කරන්න ඕනේ වියුති 3 පූර්ණාංශය ලියා ගන්න වියුති 3යි දශමාංශය 0.81111 0.81111 ඊට පස්සේ මෙයාව වැඩි කරනවා 4න් මෙයාවත් වැඩි කරනවා 4න් දෙන්නම 4න් වැඩි කරලා එන උත්තර අපි එකතු කරලා ගත්තා නම් හරි. බලන්නකො වියුති 3 4න් වැඩි කරොත් වියුති 12ක් එනවා. වියුති 12.0.0.0.0 දශම ස්ථාන 4ක් අනිවාර්යෙන් ලියා ගන්න පුරුදු වෙන්න. දැන් ಗುಣ කරන්න 4 වරක් 1 4යි මේ 4 වෙනි දශම ස්ථානයට ලියන්න. 4 වරක් 1 4යි 4 වරක් 1 4යි 4 වරක් 8 32න් 2 දැම්ම 3ක් ඉතුරුයි. 4 වරක් බිංදුවයි අර 3යි මෙන්න 3යි. එකතු කරන්න 4 4 4 2 මෙතන තියෙන ඍණ 12ට එකතු කරන්නලු ධන 3. ධන ඍණ දෙන්නෙක් මාරුවට එකතු වෙනකොට ඒ දෙන්නගේ වෙනස ගන්න 9යි වැඩිපුර තියෙන කෙනාගේ ලකුණ දෙන්න. එහෙනම් උත්තරේ වියුති 9යි වියුති 9යි දශම 2යි 4යි 4යි 4 විදියට උත්තරේ ලැබෙනවා. මම හිතනවා ඔයා මේක හොඳින් ග්‍රහණය කරගන්න ඇති කියලා වියුති ගුණ කිරීම සම්බන්ධයෙන්. හරි. ඊළඟ අපේ අනුමාත්‍රකාව ලියා ගන්න වියුති බෙදීම. ඊළඟ අපේ අනුමාත්‍රකාව ලියා ගන්න වියුති බෙදීම. වියුති බෙදීම කියලා අනුමාත්‍රකාව ලියා ගන්න. වියුති බෙදීම කියලා අනුමාත්‍රකාව ලියා ගන්න. අපි බලමු කොහොමද මේ වියුති බෙදන්නේ කියලා. හොඳින් මතක තියාගන්න ගොඩක් අය ඔය වියුති ගුණ කරද්දී අර ඉස්සල එකතු කරද්දී අඩු කරද්දී වරද්දනවට වඩා වැඩි ප්‍රමාණයක්
වියුති ගුණ කරද්දි වරද්දනවා. ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් වියුති බෙදද්දි වරද්දනවා. ඒකට හේතුව තමයි නිවැරදිව පරිස්සමට අර මං ඉස්සලා කිව්වා වගේ විනය රැකගෙන මේ වැඩේ කරන්නේ නැතිකම. පරිස්සමට ගාන හැදුවොත් තප්පර ගානක් ඇතුළත ගාන ඉවර වෙනවා. කලබල වෙලා කරොත් ඒක විනාඩි කිහිපයක් දක්වා යන්න පුළුවන්. බොහෝ විට වරදින්නත් පුළුවන්. ඉතින් විනාඩි ගානක් අරගෙන වරද්ද ගන්නවට වඩා හොඳයි. විනාඩි ගානක් අරගෙන ඒක නාස්ති කරලා වරද්ද ගන්නවට වඩා හොඳයි. පරිස්සමට විනාඩියකට අඩු කාලයක් අරගෙන නිවැරදිව ඒක සුළු කරලා ගන්න එක. අපි බලමු කොහොමද වියුති බෙදන්නේ කියලා. මෙන්න බලන්න. වියුති බෙදීම. අපි වියුති බෙදීම ගැටලුවක් දෙකක් සාකච්ඡා කරන්නයි මේ උත්සාහය. හරි. එහෙමනම් අපි බලමු වියුති බෙදීම සම්බන්ධයෙන් ගැටලුවක් දෙකක් සාකච්ඡා කරලා. හරි. මම ගන්නම් පොතේම තියෙන ගැටලුවක් අරගෙන සාකච්ඡා කරන්න මුලින්ම මට හම්බ වෙනවා හොඳට අහගන්න මේක තමයි අත්‍යවශ්‍යම කෑල්ල. පළවෙනි ගාන මට හම්බ වෙනවා වියුති 1.5412 බෙදන්නලු දෙකෙන් ඉස්සෙල්ලා මම අර ಗುಣ කරද්දී පාවිච්චි කරපු විදිහම පාවිච්චි කරන්නම් ඒ විදිහටම මෙතන තියෙන පූර්ණාංශය වියුති එක ලියා ගන්න ඕනේ එක ඊට යට රූලෙන් ලියා ගන්න නැත්නම් රූලක් ඇරලා හරි කමක් නැහැ ඉතුරු කොටස 0.5412 කියලා ඊට පස්සේ බෙදන්න ඕනේ දෙකෙන් බව ලියා ගන්න සමාන ලකුණු දෙකකුත් දාලා මෙහෙම ඉරකුත් ගහගෙන දැන් බලමු මොකද වෙන්නේ කියලා. ආගෙන බලාගෙන ඉන්න. හරි. දැන් බලන්නකො මෙතන. වියුති එක දෙකෙන් බෙදුවොත් කීයද? වියුති භාගෙද? නෑ. අපි වියුති එක දෙකෙන් බෙදන්න බෑ. දෙකෙන් බෙදිලා හරියටම දෙකෙන් බෙදෙන්නේ නැති ඉලක්කමක් වියුති එක කියන්නේ. වියුති එක දෙකෙන් බෙදෙන්නේ නැත්තම් දැන් මොකද කරන්නේ? අපි කරන්නේ ඊට වඩා ඉස්සරහට යන වියුති එකට වඩා ඉදිරියට ගිහිල්ලා බෙදෙන ඉලක්කම ගන්නවා. ළඟම බෙදෙන ඉලක්කම. වියුති එකට පස්සේ හම්බ වෙන ළඟම දෙකෙන් බෙදෙන ඉලක්ක වියුති අගේ මොකද්ද? වියුති දෙක. වියුති එකට පස්සේ හම්බ වෙන දෙකෙන් බෙදෙන ළඟම වියුති අගේ වියුති දෙක. නැත්නම් වියුති හතරක් බෙදෙනවා, හයක් බෙදෙනවා, අටක් බෙදෙනවා වුණාට ළඟම තියෙන කෙනාව ගන්න. වියුති එහෙමනම් මම මේ වියුති දෙකක් කරලා ලියා ගන්නවා බලහත්කාරයෙන්. වියුති එක මම වියුති දෙකක් කරලා ලියා ගත්තා. දැන් ඔයාලට පේනවා ඇති තිබුණේ වියුති එකයි දැන් ඒක දෙකක් කරලා කියන්නේ බලෙන් ඍණ එකක් එතෙන්ට දාලා. එහෙනම් ඒ වරද නැති කරන්න මෙතෙන්ට තිබුණේ ඍණ එකයි තව ඍණ එකක් දාලා ඍණ දෙක කරලා. එහෙනම් මෙතෙන්ට අපි ධන එකක් දෙනවා. දශමාංශයට දෙනවා ධන එකක් පූර්ණාංශයට දෙනවා ඍණ එකක්. බැඩේ බැලන්ස්. දැන් මේ වියුති දෙක බෙදෙනවා දෙකෙන්. වියුති දෙක දෙකෙන් බෙදෙනවා. වියුති 1.0. හරිනේ? වියුති දෙක දෙකෙන් බෙදුනොත් වියුති 1.0. හරිද? right. දැන් මෙතන මොකද්ද මෙතන තියෙන්නේ? මෙතන තියෙනවා 1.5412. එයාව දෙකෙන් බෙදන්න. එකට නෑ. 15ට 7යි. 14යි. ඉතුරු 1යි. 4 ගේන්න 14ට 2 7යි. 14යි. ඉතුරු නෑ. 1 ගේන්න 15ට. එකට නැහැ බෙද. 2 ගේන්න 15ට. 12ට 2 6යි. 12යි බිඳුවයි. දැන් මට ආවා 0.776 කියන. ඒ දෙන්නව කරුණා කරලා එකතු කරන්න. 6යි 0.7යි 7යි ඍණ එකට එකතු කරන්න තියෙන්නේ බිඳුවක්. ඍණ එකම තමයි. ඍණ එක කියන්නේ වියුති එකයි. එහෙනම් අවසාන පිළිතුර වියුති 1.77
0.6යි කියලා එනවා පුංචි යාළුවනේ. පැහැදිලිද? පූර්ණාංශය වෙනමත් දශමාංශය වෙනමත් ලියා ගන්න. පූර්ණාංශය බෙදෙන්නේ නැති එකක් නම් ඊට ඉදිරියට ගිහින් බෙදෙන එක ගන්න. ඒ අනුව දශමාංශය සකස් කරගන්න. ඒ දශමාංශයේ පූර්ණ කොටස සකස් කරන්න. ඒ කොටස බෙදලා කොටස් දෙක වෙන වෙනම බෙදලා එකතු කරන්න අපිට පිළිතුර ලැබෙනවා. අපි තව ගැටලුවකට යමු. ඔයා මේවා ලියන්න ඕනේ නෑ. අපි හදන ගණන් දෙක ලියමු. ඔයා මේවා ලියන්න ඕනේ නෑ. අපි හදන ගණන් දෙක ලියමු. හොඳයි. අපි ව්‍යුති සම්බන්ධ බෙදීමක් තවත් බෙදීමේ ගැටලුවක් හදමු. ව්‍යුති සම්බන්ධ තවත් බෙදීමේ ගැටලුවක් හදමු. හොඳයි. මම ගන්නම් ව්‍යුති දෙවෙනි ගාන. ව්‍යුති 1 දශම දැන් අපිට කෙලින්ම බෙදෙන ඉලක්කමක් මෙතන ආව නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. බෙදෙන්නේ නැති එකක් ආවොත් තමයි ගැටලුව හිටින්නේ. ව්‍යුති 1.3.7.1.2 බෙදන්නලු 3. ඔන්න අපි මේ ගාන හදලා බලමු. ඔන්න දැන් අර කලින් හිතපු විදිහට හිතන්න ලෑස්ති වෙන්න. හොඳට අහගන්න. ව්‍යුති 1.3.7.1.2 3ෙන් බෙදන්න තියෙන්නේ. මම පූර්ණ කොටස ගන්නවා පැටියෝ. ව්‍යුති 1 දශම කොටස ගන්නවා 0.3.7.1.2 එදෙන පහලට ලියා ගන්නවා. පූර්ණ කොටස බෙදීම 3 කියලා ලියනවා. දශම කොටස බෙදීම 3 කියලා ලියනවා. අපි සමාන ලකුණු දෙකක් දාලා මෙහෙම ඉරක් ගහගෙන දැන් බලමු මොකද වෙන්නේ කියලා. මේ ව්‍යුති 1 3ෙන් බෙදෙන්නේ නැහැ. ව්‍යුති 1 3ෙන් බෙදෙන්නේ නැත්නම් ව්‍යුති 1ට වඩා ඉස්සරහින් ඉන්න 3ෙන් බෙදෙන ළඟම ව්‍යුතියගේ මොකද්ද? ව්‍යුති 2 නෙමෙයි. ව්‍යුති 3 තමයි යන්න වෙන්නේ. ව්‍යුති 3. එහෙනම් අපි මේ ව්‍යුති 1 ව්‍යුති 3ක් කියලා ලියා ගන්නවා. තිබුණේ ව්‍යුති 1යි දැන් ඒක ව්‍යුති 3ක් විදිහට මම බලහත්කාරයෙන් වෙනස් කරා. එහෙනම් ඍණ දෙකක් ව්‍යුති දෙකක් මෙතෙන්ට දැම්මා. ඒ වරද නැති කරන්න මම මෙතන අපේ දශමාංශයේ කොටසේ තියෙන බිඳුව කියන පූර්ණාංගයේ එතනට දානවා අපි 2. ඍණ දෙකක් මෙතෙන්ට දීලා ධන දෙකක් මෙතෙන්ට දුන්නා වාගේ. අන්න දැන් බෙදෙනවා. ව්‍යුති 3 3ෙන් බෙදුනොත් පුතේ ව්‍යුති 1යි බිඳුවයි 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 බිඳුව. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ 2යි ගාන මෙන්න මේ 2යි ගාන 2.3.7.1.2 3ෙන් බෙදන්න. හොඳට බලන්න. 2ට නෑ 23ට දශම තිබ්බ 23ට 7යි 21යි දෙකක් ඉතුරුයි 7 15ට 24ට 3 ඒවා 9යි 27යි ඉතුරු නෑ 1 15ට 1ට නෑ 3 ඒවා එකක් ඉතුරුයි 2 15ට 12ට 3 ඒවා 4යි 4 වලට 12යි 12න් 12 බිඳුවයි. එහෙමනම් මෙතෙන්ට එනවා 0.7.9.4. දැන් අපි කරන්නේ ওই දෙක 15ට එකතු කරන එක. 4යි 0යි 0.9.9.7යි. මෙතෙන් තියෙන්නේ ව්‍යුති කියන්නේ එක කියන්නේ ඍණ එකක් ඍණ එක එකතු කිරීම බිඳුව. ඍණ එකයි බිඳුවයි කියන්නේ ඍණ එකක් ව්‍යුති එකයි. එහෙනම් මේක අවසාන පිළිතුර ව්‍යුති 1.7.9.7.4. ව්‍යුති 1.7.9.4. මෙන්න මේ විදිහට අපි ව්‍යුති බෙදීම කරොත් අපිට කවදාවත්ම ව්‍යුති බෙදීම වරදින්නෙත් නැහැ, පැටලෙන්නෙත් නැහැ. කරදරයක් වදයක් විදිහට පේන්නෙත් නැහැ. හරි. අපි දැන් ගමු ව්‍යුති සම්බන්ධ ගැටලු දෙකක් සුළු කරන්න ගමු. අපි දැන් ව්‍යුති සම්බන්ධ ගැටලු දෙකක් එකතු වෙලා සුළු කරන්න ගමු. ඔයා මට කලින් හදන්න. ඉතින් ඔයා ගාන හදා ඉතින් ඔයාට ගැටලු ලැබුණාම මේ වීඩියෝ එක පොඩ්ඩක් නතර කරලා ඔයාට පුළුවන් ගාන හදලා නැවත සම්බන්ධ වෙන්න. හොඳයි අපි ඒ විදිහට දැන් ගණන් දෙකක් හදමු කියලා මම ඔයාට යෝජනා කරනවා. හරි. ඔයා අංක 1 ගාන විදිහට මේක තෝරගන්න දැන් මම මේ උදාහරණ දෙකක් කතා කරේ. අංක 1 ගාන විදිහට නෝට් එකේ සටහන් කරගන්න මේක. අංක 1 ගාන විදිහට යම් මේක 1 අපි ගණන් 3ක් හදමු.
හරි. අංක 1 බලමු දැන්. අංක 1 ලියා ගන්න. ව්‍යුති 4යි දශම දැන් මෙතන 1.1.2 පෙතන්න ඕනේ 3. දැන් පුතේ මෙතන ව්‍යුති 3 තිබ්බනම් අය කිසි දෙයකට බය වෙන්න දෙන්න කෙලින්ම බෙදෙන මොකුත් කැටයක් නැහැ. හරිද? හරි. දැන් පුළුවන් අපිට මෙන්න මේ ව්‍යුති 4 බෙදනවා කියලා ලියන්න 3ෙන්. අපිට පුළුවන් මේ දශම කොටස 0.1.1.2 බෙදනවා කියන්න 3ෙන්. හොඳයි. දැන් මේ බලන්න. ව්‍යුති 4 3ෙන් බෙදෙන්නේ නැහැ. ව්‍යුති 4 3ෙන් බෙදෙන්නේ නැත්නම් ඊළඟට 3ෙන් බෙදෙන ව්‍යුතියගේ මොකද්ද? ව්‍යුති 5 බෙදෙන්නෙත් නැහැ ව්‍යුති 6. එහෙනම් ඔයා ඉස්සරහට යන්න ව්‍යුති 4 වෙනුවට ව්‍යුති 6 ලියා ගන්න. ව්‍යුති 4 තිබ්බ තැනට අපි ව්‍යුති 6 දාගත්තා. ව්‍යුති දෙකක් ඍණ දෙකක් එතෙන්ට දැම්මා. එහෙනම් වරද නැති කරන්න ධන දෙකක් දෙන්න මෙතෙන්ට. දැන් බෙදන්න. ව්‍යුති 6 බෙදුවොත් 3ෙන් ව්‍යුති 2යි. දශම ස්ථාන 4ක් ලියා ගන්න එක කොටුවට එක ඉලක්කම ගන්න. පරිස්සමට. ඊට පස්සේ මෙන්න මේ 2යි දශම ගාන අපි බෙදන්න. 2යි දශම ගාන මම මෙතන බෙදන්න. 2.1.1.2 බෙදන්න 3. 2ට නැහැ. දශම තිත 21ට 7යි 21යි. ඉතුරු නැහැ. බිංදුව 15ට ගේන්න බිංදුවට නැහැ. 1 15ට ගේන්න 1ට නැහැ. 2 15ට ගේන්න 12ට 4යි 4 වරක් 3 12යි. මෙතනින් එනවා 0.7යි 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 දැන් මේක දෙක අපිට කරන්න තියෙන්නේ එකතු කරන එක 4.0.7 ව්‍යුති 2 ඍණ 2යි මේ බිංදුවයි එකතු කරොත් ලැබෙන්නේ ඍණ 2ම හන්දා මං ව්‍යුති 2 කියලා ලිව්වා. ව්‍යුති 2.7.0.4 තමයි මගේ උත්තරේ. හරිද? හරි. අපි තව ගැටලුවකට යමු. හොඳයි එහෙමනම් ඒ ගාන ලියා ගන්න. ව්‍යුති 3.4.1.1.2 ව්‍යුති 3.4.1.1.2 දෙකෙන් බෙදන්න. ව්‍යුති 3.4.1.1.2 දෙකෙන් බෙදන්න. ව්‍යුති දෙවෙනි ගාන ව්‍යුති 3.4.1.1.2 ඔව් බෙදන්න දෙකකින්. මං කියලා දීපු විදිහටම බෙදන්න. පූර්ණ කොටස ගන්න රූලක් පල්ලෙහෙන් 0.4.1.1.2 දශම කොටස බෙදීම 2 සමාන ලකුණු එකකෙලින් ඉරක් ගහ ගන්න. දැන් අපිට පේනවා මේ ව්‍යුති 3 බෙදෙන්නේ නැහැ දෙකෙන්. එහෙමනම් ව්‍යුති 3න් ඉදිරියට යන දෙකෙන් බෙදෙන ඉලක්කම ව්‍යුති 4. ව්‍යුති 3 ව්‍යුති 4ක් කරන්න ව්‍යුතියක් දැම්ම එතෙන්ට වරද නැති කරන්න මෙතෙන්ට ධන එකක් දානවා. ඍණ එකක් උඩට දුන්නා ධන එකක් යටට ගත්තා. දැන් මොකද කරන්නේ? ව්‍යුති 4 දෙකෙන් බෙදුනොත් ව්‍යුති 2යි දශම බිංදුවයි මෙන්න මේ 1 දශම ගාන දැන් දෙකෙන් බෙදා ගන්නට ඕනේ. 1 දශම ගාන දෙකෙන් බෙදා ගන්න ඕනේ. 1.4.1.1.2 හලෝ බෙදන්න දෙකෙන්. එකට නැහැ දශම තිත
14ට නම් 7යි. 1 15ට 1ට නැහැ. මේ 1 15ට 11ට 5යි. මේ 2 15ට ගෙනාම 12ට 2 ඒවා 6යි. බිංදුවයි දශම 7යි බිංදුවයි 5යි 6. 6 5 බිංදුව 7 වියුති 2යි ඍණ 2 එකතු කිරීම බිංදුව කියන්නේ නැවත ඍණ 2ම තමයි. ඔන්න අපේ පිළිතුර. හොඳයි. මම විශ්වාස කරනවා ඔයා තේරුම් ගත්තා කියලා. තව ගැටලුවක් දෙන්නම් බලන්න. තව එක ගැටලුවක් බලමු. ලියා ගන්න මෙන්න මේක. වියුති 4.5.3.2.1 වියුති 4.5.3.2.1 වියුති 4.5.3.2.1 බෙදන්න දෙකෙන්. වියුති 4.5.3.2.1 බෙදන්න දෙකෙන්. හොඳයි. බෙදන්න බලන්න. බෙදමු. ඔයා මේ වීඩියෝ එක මොහොතකට නතර කරලා බෙදලා ඉවර වෙලා නැවත සම්බන්ධ වෙන්න. ඉතින් මම බෙදාගෙන යනවා කාලය කළමනාකරණය කරගන්න. හොඳයි. වියුති 4 බෙදන්නට ඕනේ දෙකෙන්. 0.5.3.2.1 බෙදන්නට ඕනේ දෙකෙන්. පැහැදිලිද? වියුති 4 දෙකෙන් බෙදනවාද? ඔව්. වියුති 2යි. දශම බිංදුවයි 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 බිංදුව. එක කොටුවට එක ඉලක්කම ගන්න ලියන්න නැත්නම් පැටලෙන්නේ නැහැ. දැන් මෙයාව බෙදා ගන්න. එයාව නම් හිමීට පරිස්සමට බෙදලා ගන්න ඕනේ. බිංදුවට නෑ. 5ට 2යි 4යි එකක් ඉතුරුයි 13ට 6යි 12යි එකක් ඉතුරුයි 12ට 6යි 12යි ඉතුරු නෑ එකගෙන එකට නෑ. එකට නැත්තම් අගට එකට නැත්තම් බිංදුවයි එකක් ඉතුරුයි. අගට බිංදුවක් දාන්න 10ට 2ව 5යි. අපිට එනවා 0.2.6යි බිංදුවයි 5. දැන් මොකද දශම ස්ථාන 5ක් තියෙනවා. වට යන්න මෙතන 5 තියෙනින්ද මෙහෙට එකක් දාන්න. එකතු කරන්න. 1 6 6 2 වියුති 2යි බිංදුවයි වියුති 2යි වැඩේ ඉවරයි. හොඳයි අපි වියුති සම්බන්ධයෙන් එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම සහ බෙදීම කියන කාරණා 4 අද දවසේ සාකච්ඡා කරා. මම බලාපොරොත්තු වෙන ඔයාලා එක්ක ඊළඟ අවස්ථාවේ 4 වෙනි වීඩියෝ එක විදිහට ලඝු ගණකවල අපි සම්බන්ධ වෙනවා ලඝු ගණක ගැටලු විසඳීම කියන කාරණාවට. ලඝු ගණක ගැටලු විසඳීම කියන කාරණාවත් එක්ක අපි එකතු වෙනවා. ඒක ඉතාමත්ම වැදගත්. ලඝු ගණක ගැටලු ඇතුලේ ওই කාරණා හැම එකක්ම තියෙනවා. සාමාන්‍ය ඉලක්කම් එකතු කරන්න අඩු කරන්න ධන සංඛ්‍යා එකතු කරන්න අඩු කරන්න බෙදන්න ගුණ කරන්න වාට හොඳට පුළුවන්. හැබැයි මේ වියුති ආවම තමයි පටලැවිලි එන්නේ. මං හිතනවා අද දවසේ කරපු වැඩ ටිකෙන් ඔයාට මේ වියුති පටලැවිලි ලිහිලා ඇති කියලා. අනිවාර්යයෙන්ම ලෙහෙන්න ඕනේ. ඔයාට මේ ගැන තවදුරටත් ගැටලු විසඳලා බලන්න 11 වසර පළවෙනි කොටස පෙළ පොතේ ඔයාට 3-5 අභ්‍යාසය කරා නම් 3-5 අභ්‍යාසය සහ 3-3 අභ්‍යාසය 3-5 සහ 3-3 අභ්‍යාස වලින් ඔයාට මේ වියුති සම්බන්ධ ගැටලු විසඳීම හොඳ හැටි කරගන්න පුළුවන්. ඊළඟ අවස්ථාවේ අපි හම්බ වෙනවා ඔය ඔක්කොම ඇතුළත් ලඝු ගණක ගැටලු. ඒක ඉතාමත් වැදගත්. අන්න ඒ වීඩියෝ එකේදී අපි හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්.